සමහරකට හිතනවා අනේ මට එන්න එපා දවසක් තාත්තා නැහැ කියලා දැනෙන. තාත්තා කියන්නේ හරියම නිශ්ශබ්දයෙන් වැඩ කරන කෙනෙක් නේ. තාත්තා කෙනෙක් කියන්නේ ඉතින් මගේ ශක්තිය එයා. මම වැටිච්ච හැමතැනම මාව අල්ලගත්තේ මගේ තාත්තා. ඉතින් මට බැරි වෙච්ච තැන් මම මෙතනට කඩා වැටිච්ච තැන් වලදී මම ගිහිල්ලා එයාගේ ෂෝල්ඩර් එකේ තමයි අඬන්නේ. හොක් දේවල් කියන්නේ. ඉතින් තාත්තා තමයි හැමදේම ඇත්තටම. ඉතින් එයා වගේ තමයි මම ඉස්සරහට අනාගත සහකාරයත් හොයන්නේ තාත්තා වගේ කෙනෙක්. හැමකට මට හරීම දුකයි තාත්තා කෙනෙක්ගේ ආදරය ලැබෙන්නේ නැති දරුවෙක්ට ඒක මට කියන්න තේරෙන්නේ නැහැ. නමුත් කවදා හරි ජීවිතේ ඒක ලබන්න පුළුවන් නම් මං හිතන්නේ ඇත්තටම තමන්ගේ සහකාරයකින් හරි වේවා තාත්තා කෙනෙක්ගේ ආදරය ලබන්න පුළුවන් නම් ඒ පිනම ඇති මං හිතන්නේ. ඉතින් එහෙම නැති කෙනෙක්ට මම ප්‍රාර්ථනා කරන්නේ ඊළඟ ආත්මික හරි කමක් නැහැ. ඔයාලට ඒ තාත්තා කෙනෙක්ගේ ආදරයේ ශක්තිය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මොකද ඔයාලා ඒක අනිවාර්යයෙන්ම ලබන්න පින් කරලා තියෙනවා. ඉතින් මේ ආත්මේ මගේ තාත්තා මං හිතන්නේ මට හම්බෙච්ච හොඳම තෑග්ගක් ඉතින්. එයා තමයි ඇත්තටම වගිෂ සල්ගාදුගේ ලොකුම හයි වගිෂ සල්ගාදුවද මෙතන ඉන්නවනම් ඉන්නේ ඒ කෙනා හින්දා තමයි.